සීනි හන්දක් දාමු. ගොඩක් සීනි ගන්න හොඳ නැහැ. අපි දැන් සෞඛ්‍ය ගැන හිතනවා. හැදි දෙයක්ම දාන්න ඕනේ. ජීවත් වෙන කාලේ රහට කාලා බීලා ජීවත් වෙන්න බෑයි. ඔයත් ඩයට් කරද්දී මෙන්න මේ වගේද. ඩයට් එකක් කරනවා කියන්නේ ඇත්තටම ගේමක්. ඒ කියන්නේ ඔයා කොච්චර ෆෝකස් එකකින් කොච්චර මොටිවේෂන් එකකින් හිටියත් ඔයාට ඩයට් එකක් කරන්න බෑ. ඔයාට ඒකට රිවෝඩ් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඩයට් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඔයාට මොකක් හරි ඒකට රිවෝඩ් එකක් හම්බෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාට ඩයට් එක දිගට යන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඩයට් එකක් කරද්දී අපි හිතමු ඔයාගේ වර්කවුට් එකත් එක්ක ඔයාට හම්බුනේ ඩයට් ප්ලෑන් එක මාස දෙකකට කියලා. ඔයාට මේක දවස් 3ක් යද්දී එපා වෙන්න පුළුවන්. මොකද ඩයට් ප්ලෑන් එකක් කියන්නේම අපි සාමාන්‍යයෙන් කන කෑමත් එක්ක ගත්තාම සම්පූර්ණ වෙනස් දෙයක්. ඉතින් කොහොමද අපි ඩයට් එකට ඔළුව හදාගන්නේ? කොහොමද අපි කෑම කන්ට්‍රෝල් කරගන්නේ? කොහොමද අපි අලුතෙන් මීල් ප්ලෑන් එක ස්ටාර්ට් කරන්නේ? මේක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද අපි එකම කෑම වේලවල් වලට පුරු වෙලා කියන්නේ අපි ඒ දිව අපේ මනස මේ හැමදේම ගොඩක් රහට පුරු වෙලා තියෙද්දි අපි කොහොමද හරි අපේ ඇඟට හෙල්දි කෑම වේලා ලබා ගන්න? මේක තමයි අද මාත්. හරි අපි කතා කරමු කොහොමද මම ඩයට් ප්ලෑන් එක ස්ටාර්ට් කරේ මුලින්. මම හිතනවා එකෙන් ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම ඩයට් ප්ලෑන් එකක් පටන් ගත්තී කවදාවත්ම එක පාරම ඩයට් ප්ලෑන් එකට බහින්නේ නැහැ. මේකට විශේෂ හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි එක පාරම ඩයට් ප්ලෑන් එකට ගියොත් අපිට හිතෙනවා ටික කාලයක් යද්දී මේක හරිම බෝරින්. මං අර කලින් කාපු කෑම වගේ මේ කෑම හොඳ නැහැ. මේ කෑමෙන් ලොකු රසක් නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න එනවා. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයා දවසක වේල් 3ක් කෑවනම් සාමාන්‍යයෙන් ඔයාට ඩයට් ප්ලෑන් එකේ වේල් 4ක් හෝ වේල් 5ක් තියෙනවා කියමුකෝ. අනිවාර්යෙන් ඒ වේල් 4-5 ප්‍රමාණය අඩුයි. ඒක ඔයාට මදි වෙන්න පුළුවන්. එතකොට ඔයා අර කලින් ගත්ත වේල් 3න් එකක් ඇඩ් කරගන්න නැත්නම් දෙකක් ඇඩ් කරගන්න සාමාන්‍ය විදිහට අපි කරනවා. අපි නිකන් හිතමු උදාහරණයක් වශයෙන් ඔයා බ්‍රෙක්ෆාස්ට් එක උදේ කෑම වේල ඩයට් ප්ලෑන් එකේ විදිහට යනවා. ඊට පස්සේ දවල් කෑම වේල අපි සාමාන්‍ය කන විදිහට කනවා. ඊට පස්සේ රෑ කෑම වේලත් සාමාන්‍ය විදිහට කනවා. තොර එක මීල් එක මේකට ඇඩ්ජස්ට් කරගෙන වෙන් කරගෙන තියෙනවා. අන්න ඒ වගේ ඔයා සතියෙන් සතිය මේකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් හදාගන්න. එහෙමත් නැත්නම් මේකේ ඔයා සතියෙන් සතිය අර පරණ වේල් කෑම වේල් ප්‍රමාණය අඩු කරලා අලුත් ඩයට් ප්ලෑන් එකේ තියෙන මීල් එකට යන්න පුළුවන්. ඕක තමයි පළවෙනි ට්‍රික්. ඔයාට කරන්න පුළුවන් තවත් ප්‍රැක්ටිකල් දෙයක් කියන්නම්. මම ඩයට් ප්ලෑන් එකක් අලුතෙන් ස්ටාර්ට් කරන කෙනෙකුට. ඔයාට එකපාරම රිසල්ට් එකක් ගන්න අමාරුයි ඩයට් ප්ලෑන් එකේ. ඔයාට ගොඩක් අපි හිතමු ක්‍රේවින්ග්ස් තියෙන කෙනෙක් ෂුගර් එහෙමත් නැත්නම් ජංක් ෆුඩ්. ඔයාට ඔයාගේ ඩයට් ප්ලෑන් එකේ තියෙන සෑන්ඩ්විච් එකක් හරි ඔයාගේ අපි හිතමු මොකක් හරි ස්වීට් දෙයක් ඔයාට තියෙනවා කියලා. මෙන්න මේ දේ එකපාර අඩු කරන්න එපා. මොකද ඔයාගේ පරණ ෆුඩ් හැබිට් එකපාර මාරු වුණොත් ඔයාට ගොඩක් වෙලාවට වර්කවුට් එක කරගන්න දවසේ වැඩ කරගන්න අමාරු වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි අපි සීනි අඩු කරන්න ඩයට් ප්ලෑන් එකක් දුන්නොත් ඔයාගේ සීනි එකපාරම අඩු කරන්න කියලා කට් ඔෆ් කරලා දැම්මොත් ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ඇඟේ එනර්ජි ලෙවල් එක අඩු වෙනවා. ඒතකොට ඔයාට වර්කවුට් කරගන්නත් අපහසු වෙනවා. මේ වගේ ටිප්ස් ඔයා යූස් කරලා ඔයාගේ ඩයට් ප්ලෑන් එක හරි මීල් ප්ලෑන් එකකට කන්වර්ට් කරගන්න. ඔයා කන කෑම වේල් ටික හරි මීල් ප්ලෑන් එකකට කන්වර්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට ප්‍රෝග්‍රස් එකක්ම තියෙනවා. ඔයාට මොටිවේෂන් එකක් නැත්තම් මේ ඩයට් ප්ලෑන් එක දිගටම කරගෙන හොඳ උදාහරණයක් කියන්න. ඔයා මුලින් කල්පනා කරන්න ඔයා ඇඟට මෙච්චර කල් දාගත්තේ නරක කෑම නම් ඔයා දැන් හොඳ කෑම කනවා. අන්න ඒකම මොටිවේෂන් එක. ඒකම ඔයාට රිවෝඩ් එකක් කරගන්න. ඔයා හරි ඩයට් ප්ලෑන් එකක් යනවා නම් ඔයාට මාස 2කින් 3කින් හොඳ රිසල්ට් එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒක ගැරන්ට් කරලා කියන්න පුළුවන්. ඔයා වර්කවුට් එකත් එක්ක තවත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඩයට් කරනවා නම් හරියට කරන්න. ඒ හරියට කරන එක මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඔයා කන්ටිනියු කරගෙන යන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න.